ඉතින් අපි දැන් මේ ඉන්නේ අපේ ගමේ කෙළවරේ. අපි දැන් යන්න ඕනේ අපේ ගමේ අනිත් කෙළවරට. යන ඒ යන අතරමඟදී මෙයාට කරන්න තැලෙන් 3ක් තියෙනවා. ඒ තැලෙන් 3 ඉවර කරලා මම අපේ ගමේ කෙළවරට යන්න කලින් මෙයාට ඇවිල්ලා මල්ලක තියෙන රුපියල් 5000 දිනා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යමු. අතන බයිසිකලේ හංගලා තියෙන්නේ බයිසිකලේ වුණා රුපියල් 100යි. ඉතින් අපි දැන් යන්නේ අරයට අතන ඉඳන් විනාඩි 2ක් ඉන්න ඕනේ. අපි ඉක්මනට යන් 5000ට දෙන්න බෑ. අපි එක්කින් යන් ඉක්මනට. අද හොඳ බයිසිකල් නෑ. පාර්සල් බයිසිකල් දෙනවා නේ. මෙතන ගණන් ගන්න එපා. වෙනවද? බයිසිකල් එක යන්න දෙන්න. මම මේ අඳුරක් අස්සේ හංගවුවා. මගේ බයිසිකලේ අනිත් එක්කිනාට දුන්න හින්දා මට යන්න වෙන්නේ. මෙන්න මේ පොඩි බයිසිකලේ මේක එච්චර ස්පීඩ් යන්නත් බෑ. බලමු කොහොම හරි. යාළුවනේ අර SL කවිය බ්‍රෝ කිව්වා අපිට මෙතන විනාඩි 2ක් ඉන්න කියලා. අපි ඒ විනාඩි 2 ඉවරුනාම මේ අපේ ගමේ අනිත් කෙළවරට ඒ යන්න කලින් අපි කොහොම හරි SL කවිය බ්‍රෝ අල්ලගමු ගායිස්. එහෙනම් අපි දැන් යමු. යාළුවනේ ඉතින් මගේ බයිසිකලෙත් හංගලා තියෙන්නේ. බයිසිකලේ ගාව රුපියල් 100කුත් හංගලා තියෙන්නේ. ඒ රුපියල් 100ත් හොයාගෙන අපි චැනල් ටිකක් කරන කොහොම හරි යමු. යාළුවනේ අපි බයිසිකලේ ළඟට නම් ආවා. අපි බයිසිකලෙත් අරගෙන ඉක්මනට චැලෙන්ජ් ටිකක් කරගෙන ඉක්මනට අපේ ගමේ එහා කෙළවරට යමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් අර එනකම් මෙතෙන්ටලා ටිකක් කළා යමු. අර එනවද කොහෙද? ඔව් යාළුවනේ අන්න අර යනවා. අපි ඉක්මනට යන්. අපි නම් දැන් අර යව පාවු කරලා ඉක්මනට ප්‍රධාන පාර ළඟට නම් ආවා. අරයට මෙතෙන්ට කරන්න චැලෙන්ජ් එකක් තියෙනවා. අපි එයා චැලෙන්ජ් කරනකම් මෙතෙන්ටලා හැංගිලා බලන් ඉමු. දැන් අර අතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එයාට කඩේ රුපියල් 100ක බඩු ගන්න ඕන. යන් ගයිස් කඩේට. යාළුවනේ අපි දැන් ඉක්මනට රුපියල් 100ක බඩු ගමු. නේද? මේ සීට් වලට ඇද ඉක්මනට. වයිට් එක ගනිත් එකද? මේ බබල්ස් එක. යාළුවනේ අපිට පළවෙනි චැලෙන්ජ් එක හැටියට ලෙගෝ වල 3 දෙනෙක් හොයාගන්න ඕනි. මැප් එකේ පෙන්නන හැටියට නම් මෙතන ළඟ ලෙගෝ ඉන්න. අපි එන්න යන් ඉක්මනට ලෙගෝ හොයාගන්න. යාළුවනේ මෙන්න මෙතන පළවෙනි ලෙගෝ ඉන්නවා. අපි ඉක්මනට ඒ ලෙගෝ ගමු. යාළුවනේ අපි දැන් ඉක්මනට යන්. දැන් ගමනේ වෙරෙන්න චුට්ටයි තියෙන යාළුවනේ අපි ඉක්මනට SL කවිය බ්‍රෝ අල්ලගමු. යාළුවනේ අපි දෙවෙනි ලෙගෝ ඉන්න තැනටත් ආවා. මැප් එකේ පෙන්නන විදිහට දැන් මේ ළඟ ඉන්නේ. අපි ඉක්මනට දෙවෙනි ලෙගෝවත් හොයාගමු. හරි යාළුවනේ අපි ඒ ලෙගෝවත් හොයාගත්ත ඉක්මනට SL කවිය බ්‍රෝ අල්ලන්න යන්. යාළුවනේ අපි ඔන්න දැන් නම් තුන්වෙනි ලෙගෝ ඉන්න තැනටත් ආවා. ඉක්මනට තුන්වෙනි ලෙගෝත් හොයාගමු අපි යාළුවනේ. යාළුවනේ අමාරුවෙන් අපි ඒ ලෙගෝත් හොයාගත්ත අපි දැන් යන්. හරි ඉතින් යාළුවනේ තව පොඩ්ඩයි තියෙන්නේ අපිට යන්න. චැලෙන්ජ් වල හැටියට මේ හරියෙන් අපි බයිසිකලේ දාලා යන්න ඕනේ. අපි ඉක්මනට යමු. අපි දැන් මෙතනින් බයිසිකලේ දැම්මා. ඉක්මනට යන්. අර එන්න කලින් අර එනවද කොහෙද? ඔව් යාළුවනේ එනවා. දුවමු ඉක්මනට. අන්න යාළුවනේ අරයත් අතනින් බයිසිකලේ දානවා. අපි ඉක්මනට දැන් යන්. අරයත් එයි. අපි ඔක්කොම ලෙගෝ වල හොයාගෙන ඉවරයි. අපි ඉක්මනට යන් අර SL කවිය බ්‍රෝ අල්ලන්න. යාළුවනේ අපි දැන් ඉක්මනට යන්. අන්න යාළුවනේ අතර SL කවිය බ්‍රෝ නැවතිලා ඉන්නවා. එනකන් අපි ගිහින් ඉක්මනට අල්ලගමු SL කවිය බ්‍රෝ. හරි ඉතින් යාළුවනේ අපි පොඩ්ඩක් මෙතන නැවතුණා. අරයත් අරහෙන් එනවා. ළඟට ආපු ගමන් අපි දුවමු. එනවා හරිද? අපි එහෙනම් දැන් දුවන්න පටන් ගමු. හරි යාළුවනේ අපි SL කවිය බ්‍රෝ පස්සේ පන්නමු යන් ඉක්මනට. අපි ආවා. එන්න. 5000 මන්ද ගත්තා. මූ පැරදි. මෝඩයා. මේ තෙන් ඉතින් අපේ ගමේ අනිත් කෙළවර. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.